ආයිබෝවන් එක්තරා රජකුට තවත් මිත්‍රශීලී රාජ්‍යයක රජෙක් හරි අපූර්ව තෑග්ගක් දුන්නා. ඔබ හිතන්නේ මොකද්ද තෑග්ග කියලා? රාජ්‍යලිය දෙන්නේ. හොඳ නාබර වයසේ හොඳ ශක්තිමත් තාමත්ම ලස්සන රාජ්‍යලිය දෙන්නේ තමන්ගේ මිත්‍රශීලී රජෙක් අනිත් රජාට තෑග්ග දුන්නා. රජාට හරි සතුටුයි. රජා ඉතින් ඒ තෑග්ග දුන්න රජාට ස්තුතිය පළ කරලා මේ රාජ්‍යලිය දෙන්න ගෙනවිත් තමන්ගේ රාජකීය උද්‍යානයේ ඒ උයන් පල්ලට බාර දුන්නා. කන්න බොණ්ඩ හැම දෙයක්ම මේ රාජ්‍යලිය දෙන්නට දීලා හොඳින් බලා ගන්න කියලා. ඉතින් උයන් පල්ලත් මස් මාළු පුංචි කෘමීන් මේ හැම දෙයක්ම මේ රාජ්‍යලිය දෙන්නට දීලා හොඳින් බලා ගන්නවා. රජතුමා තමන්ට පුළුවන් හැම වෙලාවකම ඇවිත් මේ උයනේ සිරි නරඹන අතර වාරේ මේ රාජ්‍යලිය දෙන්න බලන්න එනවා. ඒ රජතුමාත් ඇවිත් මස් දෙනවා මාළු දෙනවා පුංචි පුංචි කෘමීන් දෙනවා. ඉතින් රජතුමාටත් හරි සතුටුයි. මුන් දිනෙන් දින ලොකු වෙනවා. දිනක් මේ රාජ්‍යලිය බලන්න රජතුමා එද්දී එක රාජ්‍යලියක් විතරක් අහසේ ඈත පියඹනවා. පුංචි පුංචි කුරුල්ලෝ දඩයම් කරනවා. ඉන්න තැනට එනවා. අර දැවැන්ත තටු විහිදා තටු ගහනවා. ඒ වගේ බොහෝ ක්‍රියාකාරකම් කරනවා. අනෙක් රාජ්‍යලිය හැලහොල්මක් නැතුව තටුවක් උලගෙන උගේ අර හොටේ විතරක් තමන්ගේ අත්තේ අතුල්ලා ඉන්නවා. රජතුමා මේක බලාගෙන ඉඳලා රජතුමා යනවා. ගිහිල්ලා තව දවස් දෙකකින් විතර රජතුමා ආයෙත් එනවා මේ උයන් කෙලියේ. එනකොට අමතක කරන්නේ රාජ්‍යලිය දෙන්න බලන්න. රජතුමා එක දවසක් ආයෙත් මේ උයන් සිර නරඹන්නට උයනට එන විට අර සුපුරුදු පරිදි එක රාජ්‍යලිය ආසේ පියාඹනවා. අනෙක් රාජ්‍යලිය අර සුපුරුදු විදියටම තටු අකලගෙන අර අත්තට වෙලා ඉන්නවා. මේක දැකපු රජතුමාට හිතුණා මේ රාජ්‍යලියට නම් මොකක් කර ලෙඩක් තියෙනවා. අසනීපයක් තියෙනවා. මං බලන හැම දවසම අත්තට වෙලා ඉන්නවා මිසක් පියාඹන්නේ නැහැ, තටු ගසන්නේ නැහැ. ඔහේ ඉන්නවා. එහෙම හිතලා රාජකීය වෛද්‍යවරුන් කැඳවනවා. රාජකීය වෛද්‍යවරුන් කැඳවලා මේ රාජ්‍යලියව පරීක්ෂා කරන්න කියලා කියනවා. මේ රාජ්‍යලියව පරීක්ෂා කරන්න කියලා කියනවා. වෛද්‍යවරු මේ රාජ්‍යලියව හොඳට පරීක්ෂා කරනවා. තටු ඈත් කරලා බලනවා, කකුල් බලනවා, එතකොට ඔහුගේ ශරීරය පරීක්ෂා කරනවා. එතකොට කට ඇරලා ඇතුළ බලනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ආහාර දුන්නම ආහාර සියල්ලම කනවා. වතුරත් බොනවා. සතා නිරෝගී. රජතුමාට කියනවා රජතුමනි මේ සතාට කිසි ප්‍රශ්නයක් නැහැ. සතා නිරෝගීව ඉන්නවා. හැබැයි පියාඹන්නේ නැහැ. මේක රජතුමාට දැවැන්ත ප්‍රශ්නයක්. රජතුමාට දුකයි. ਉਹ දන්නේ නැති අසනීපයකින් පෙළෙනවද? රාජකීය රාජ්‍යලියෙක්ට තෑග්ගක් හම්බුනේ. රජතුමා අනබෙරයක් කරනවා. පුළුවන් නම් වගේ එක රාජ්‍යලියක් පියාඹනවා. ඒ රාජ්‍යලිය වගේම මොහොත් පියාඹන්න සලස්සන කෙනාට මම තෑගි දෙනවා. අනබෙරයක් කරනවා. ඉතින් මේ අනබෙරේ ඒ ප්‍රාන්තේ පුරාවටම ඒ පණිවිඩය අරගෙන යද්දී දවස පුරා එනවා විවිධ මිනිස්සු. මට පුළුවන් රාජ්‍යලියව පියාඹන්න සලස්සන්න කිය මිනිස්සු එනවා රාජමාලිගාවට. රජතුමා එක් කරා යනවා. සමහරු දුම් ගහනවා. සමහරු කෑම විසි කරනවා. විවිධ දේවල් කරනවා. නමුත් රාජ්‍යලිය තමන් ළඟට වැටෙන කෑම ටික විතරක් කාලා ඔහේ ඉන්නවා. රජතුමාට කරගන්න දෙයක් නැහැ. දවසක් උදේම රාජපුරුෂය ඇවිත් රජතුමාට කියනවා රජතුමනි අහිංසක මිනිහෙක් ඇවිත් ඔබතුමා බැහැ දකින්න. ඒ මිනිහා කියනවා මට පුළුවන් මේ රාජ්‍යලිය පියාඹවන්න කියලා කියනවා. රජතුමාට ඉතින් මේ වගේ මිනිස්සු ගොඩක් ආවනේ. රජතුමාට කල කිරලා තියෙන්නේ. රජතුමා කවන්නේ එන්න කියන්නේ කියලා රජවාසලට මේ අහිංසක මිනිහව කැඳවනවා. කැඳවලා මේ මිනිහා අර රාජ්‍යලිය ඉන්න දැවැන්ත වෘක්ෂය ළඟට අරන් යනවා. අරන්ගෙන් පෙන්නනවා. මෙන්න ඉන්නවා. එක රාජ්‍යලිය කේවෙද්දිත් පියාඹනවා. අර රාජ්‍යලිය ගසට වෙලා ඔහේ ඉන්නවා.
ඒ මිනිස්සු හරි අහිංසක මිනිස්සෙක්. සාමාන්‍ය කුලී වැඩ කරන මිනිස්සෙක් වගේ මිනිස්සෙක්. ඔතුමාට කියනවා තුමනේ ඔබ වහන්සේ මට අවසර දෙනවා නම් මම වැඩේ කරන්නද කියලා අහනවා. ඔතුමා කියනවා හරි වැඩේ කරන්න කියලා. එතකොට මේ මිනිස්සයා ඔහුගේ පිටිපස්සේ සංගවාගෙන සිටිය අත් පොරව අරගෙන අර රාජලිය හිටිය අත්ත කපා දානවා ඉක්මනට. මොකද කරන්නේ? අත්ත කපා දානවා. අනේ අත්තත් එක්කම වැටෙන්න ගිය රාජලිය පියාඹලා යනවා. අහසට පියාඹගෙන යනවා. රජතුමාට හරි සතුටුයි. ඌගේ හිටිය තැන වෙනස් වුණු හින්දා ඌ අර වෘක්ෂයේ ගහේ හැම අත්තකටම පියාඹනවා, පණිනවා. දැන් හරි නිරෝගීව ඌ පියාඹනවා. රජතුමාට හරි සතුටුයි. රජතුමාට මනුස්සයව කැඳවනවා. ඔබ මොකද්ද කරේ? මනුස්සයා කියනවා රජතුමනි අපේ සමහර මිනිස්සු වගේම තමයි සත්තු. කණ්ඩ බොණ්ඩ ඔක්කොම ළඟට දුන්නාට පස්සේ ඌ වෙන වැඩක් කරන්නේම නැහැ. කාලා බීලා ඔහේ සුවසේ ඉන්නවා. මිනිස්සුත් ඒ වගේ, සත්තුත් ඒ වගේ. මම කරේ ඒ සුවසේ හිටිය ඒ ක්‍රමයේ වෙනස් කරා. දැන් ඌට ඉන්න තැනක් නැති හින්දා ඌ පියාඹනවා. ඕකට කියන්නේ කම්ෆර්ටබල් සෝන් එක කියලා. හැමදේම ලබා දුන්නම ඔහේ කාලා බීලා ඉන්න වෙන දෙයක් ගැන හිතන්නේ නැහැ. කම්ෆර්ටබල් සෝන් එක තමයි වෙනස් කරේ අහිංසක මිනිස්සු. රජතුමා සතුටු වෙලා උට තෑගි දුන්නා. උට කිව්වා මගේ මේ උයනේ මේ රාජකීය සත්තු බලාගෙන ඉන්න කියලා රස්සාවක් දුන්නා. මේක කතාව. මේ කතාවේ අපිට ගන්න දේවල් තියෙනවා. අපේ රටේ මිනිස්සුත් ඒ වගේ තමයි. ඔබට මතක ඇතිනේ. අපි මේ වැරදි කියලා කියන්නේ ඒ අසරණකමට, අහිංසකකමට, දුප්පත්කමට විවිධ වැඩසටහන් නිර්මාණය වෙනවා. හැබැයි මිනිස්සු නාම අපි තේරුම් ගන්න ඕනේ. අපි දුක් මහන්සියෙන් හම්බ කරලා කන්න පුළුවන් නම් අපි ඉන්න තැනින් වෙනස් වෙන්න පුළුවන්. කාලාන්තරයක් ඔබට මතකනේ ජනසවිය කියලා අපේ රටේ අහිංසක මිනිස්සුන්ට ආධාර ලබා දුන්නා. සමහරව ඒ දේම කාලා වෙනස් නොවි හිටියා. සෑහෙන කාලයක්. ඊළඟට ඔබට මතක ඇති සමෘද්ධි කියලා දුන්නා. සමහරු සමෘද්ධිය ලැබෙනකන් ඉන්න වෙන මොනවත් කරන්නේ. යාට ඒ දෙන් කාලා බීලා තමයි ඉන්නේ. දැන් අස්වැසුම. දන්නවනේ ලොකු පොරයක් තියෙනවා. අස්වැසුම අපිට ලැබුණේ තියෙන කට්ටිය ගත්තා. ඒ තියෙන මිනිස්සුත් අස්වැසුම ගන්නවා. ඇයි? කම්ෆර්ටබල් සෝන් එක වෙනස් කරන්න කැමති නැහැ. ඇඟ වේසලා මහන්සි වෙන්න කැමති නැහැ. පුරුදු වෙන්න. ඇඟ වේසලා මහන්සි වෙන්න. ඉන්න තැනින් වෙනස් වෙන්න නම් අපි වෙනස් වෙන්න ඕන. කවුරුත් දෙන දේවල් ළඟට ගෙනත් දෙන දේවල් කාලා බීලා විතරක් ඉඳලා හරියන්නේ නැහැ. අපිට මතක ඇතිනේ කොරෝනා කාලේ අපිට බොහෝ දේවල් ළඟට ගෙනත් දුන්නා. ආධාර ලැබුණා. සමහරු කාලා බීලා හිටියා විතරයි. හැබැයි කොරෝනා කාලේ සමහරු වෙනස් විදිහට හිතුවා. ඕංගත හොඳ ව්‍යාපාරිකයෙ වෙලා. කෝටිපතියෝ වෙච්ච මිනිස්සු ඉන්නවා රටේ. ඒ වගේ අපි මේ කම්ෆර්ටබල් සෝන් එක අපි මේ සැපසේ ඉන්නවා කියන සුවසේ ඉන්නවා කියන මේ වවසරිය වෙනස් කරොත් අපිට මේ ලෝකෙ වෙනස් කරන්න පුළුවන්. ලෝකෙ කෙසේ වෙතත් අපේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. එහෙනම් අපි කියනවා අපි මේ ඉන්න කම්ෆර්ටබල් සෝන් එක වෙනස් කරලා අපි වෙනසක් කරමු. චේන්ජ් එක. එතකොට මුළු ලෝකෙම අපිට චේන්ජ් කරන්න පුළුවන්. හරියට අර පුංචි අර අහිංසක මිනිහා අර අත්ත කපලා රාජලියගේ කම්ෆර්ටබල් සෝන් එක වෙනස් කරා වගේ වෙනස් ලෝකයකට අපිට යන්න පුළුවන්. රට හදමු. අපිත් හදින්න. එතකොට අපි ඉදිරියලා රටක් දෙනවා. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බෙමු. ජය වේවා.